ආයිබෝවන් හෙළේ වෙතිතර YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඕනෑම සුබ කටයුත්තකදී විභාගයකදී හෝ නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී අපි මුලින්ම සිහිපත් කරන්නේ උන්වහන්සේව. බාධක ඉවත් කරන්නා හෙවත් විග්නේශ්වර නමින් හඳුන්වන මහා ප්‍රඥාවන්ත ගණදෙවියන් ගැන අද අපි කතා කරමු. ගණදෙවියන්ගේ ශරීරයේ සෑම අංගයකම ජීවිතයට ගත හැකි ගැඹුරු දර්ශනයක් සැඟවී තියෙනවා කියලා ඔය දන්නවද? අපි ඉස්සරලා ගණදෙවියන්ගේ උපත ගැන කතා කරමු. ගණදෙවියන්ගේ අద్භූත උපත අනෙක් දෙවිවරුන්ට වඩා සුවිශේෂයි. පුරාණ ග්‍රන්ථවලට අනුව පාර්වතී දේවිය ස්නානය කිරීමට යන විට තමන්ට ආරක්ෂාවට කෙනෙකු සිටියේ නැති හින්දා ඇයගේ සිරුරේ ආලේප කරලා තිබෙන සඳුන් සුණු එකතු කරලා රූපයක් සාදා එයට පණ දුන්න බව පැවසෙනවා. ඇය ඔහුට අණ කළේ තමන් අවසර දෙන තෙක් කිසිවෙකු ඇතුළු වීමට ඉඩ නොදෙන ලෙස. මේ අතරතුර ශිව දෙවියන් පැමිණි විට තරුණ ගණදෙවියන් ඔහුට ඇතුළු වීමට ඉඩ දුන්නේ නැහැ. මෙයින් කෝපයට පත්වෙච්ච ශිව දෙවියන් සහ ගණදෙවියන් අතර මහා සටනක් ඇති වුණා. අවසානයේ ශිව දෙවියන්ගේ ත්‍රිශූලයෙන් ගණදෙවියන්ගේ හිස වෙන් වෙලා ගියා. පසුව පාර්වතී දේවියගේ ශෝකයේ දුටු ශිව දෙවියන් උතුරට හිස දමා නිදා සිටින පළමු සත්වයාගේ හිස රැගෙන එන ලෙස එම සේනාවට අණ කළා. ඒ අනුව හමු වූ ඇත් හිස ගණදෙවියන්ට සවිකර නැවත පණ දුන් බව පුරාණ කතාවල පැවසෙනවා. ගණදෙවියන් සහ ඔහුගේ සහෝදර කාර්තිකේය එහෙම නැත්නම් කතරගම දෙවියන් අතර දිනක් තරඟයක් ඇති වුණා. ඒ මුළු ලෝකයම වටා 3 වතාවක් ප්‍රථමයෙන් පැමිණෙන කෙනාට ජයග්‍රහණය හිමිවන බව. කාර්තිකේය දෙවියන් තම මයුර වාහනයෙන් ලොව වටා යන විට ගණදෙවියන් කළේ තම මව්පියන් ඒ කියන්නේ ශිව සහ පාර්වතිය වටා 3 වරක් පැදකුණු කිරීම. තම මව්පියන් යනු මුළු විශ්වයමයි යන උතුම් දර්ශනය එතුමන් එදා ලොවට කියා දුන්නා. ගණදෙවියන්ගේ එක්දලක් බිඳී ඇත්තේ ඇයි? මේට ප්‍රධාන කතා දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මහා භාරතයේ ලිවීම. ඒ කියන්නේ ව්‍යස් මුනිවරයා මහා භාරතය පවසන විට එය ලිවීමට ගණදෙවියන්ගේ පන්හිඳක් ලෙස තම දලය කඩාගත් බව කියවෙනවා. දෙවෙනි කාරණේ විදිහට පරශුරාම සමග සටන. පරශුරාමගේ පොරෝ පහරකින් දලයක් බිඳී ගිය බව තවත් මතයක්. ගණදෙවියන්ගේ රූපය කියන්නේ ජීවන දර්ශනයක්. විශාල හිස සංකේතවත් කරන්නේ විශාලව සිටීම සහ බුද්ධිය. ඒ වගේම විශාල කන් තුළින් අන් අයට හොඳින් සවන් දීම වගේම කුඩා ඇස් වලින් අවධානය සහ ඒකාග්‍රතාවය ගැන කියවෙනවා. ගණදෙවියන්ගේ වාහනය එහෙම නැත්නම් කුඩා මීයා ආශාවන් පාලනය කිරීම යන කාරණය ඉස්මතු කරනවා. මීයා කියන්නේ අසන්සුන් මනස. ගණදෙවියන් ඒක පාලනය කරනවා. ගණදෙවියන් උදෙසා පවත්වන ලොව විශාලතම උත්සවය ගණේශ චතුර්ථි උත්සවය. මෝදක කැවුම් සහ ලඩ්ඩු උන්වහන්සේට පූජා කරන ප්‍රධාන කැවිලි වර්ග වෙනවා. බුදුදහම තුලද ගණදෙවියන් ශිල්ප ශාස්ත්‍රයට අධිපති දෙවියන් ලෙස ගෞරවයට පාත්‍ර වෙනවා. ගණදෙවියන් කියන්නේ හුදෙක් දේව රූපයක් පමණක් නෙවෙයි බාධක හමුවේ නොසලී බුද්ධියෙන් කටයුතු කරන ආකාරය කියා දෙන මහා ගුරුවරයෙක්. ඔයත් ඔයාගේ ජීවිතයේ බාධක ජය ගැනීමට උන්වහන්සේගේ මේ ගුණාංග ජීවිතයට එකතු කරගන්න. ඉතින් අදට මං ගිහින් එන්නම්. මේ වගේ වීඩියෝ බලන්න හෙළේ වෙතිතුරු YouTube නාලිකාව subscribe කරලා තියාගන්න.